ඉපදුණු අපි හැමෝම දවසක මැරෙනවා එක සාමාන්‍ය දෙයක්. නමුත් මිනිහෙක්ගේ මරණය අදටත් රහසක් වෙලා තියෙනවනම් ඉතිං අපි අද අභිරහස් ලෝකය තුළේ කතා කරමු ඒ ගැන. රැඳී සිටින්න වීඩියෝව අවසානය වනතෙක්. ලෝ ප්‍රකට සටන් කලා ශිල්පයකුණු බෘස්ලි සැලකුණේ ශාරීරිකව ලොව සිටි ශක්තිමත්ම සහ නිරෝගීම මිනිසකු විදිහට. නමුත් 1973 ජුලි 20 වයස අවුරුදු 32ක් වගේ ඉතාම තරුණ වයසකදී බෘස්ලි හදිසියේම මිය යාම ලෝකෙම කම්පනයට පත් කළා. මේ හුදෙක් ස්වභාවික මරණයක්ද නැතිනම් සූක්ෂම ලෙස සැලසුම් කළ ඝාතනයක්ද යන්න අදටත් හොලිවුඩේ සහ චීනයේ සටන් කලා ලෝකයේ විසඳී නැති ලොකුම අභිරහසකි. අනියම් පෙම්වතියගේ නිවසේ තිබූ හමු බෘස්ලිගේ මළසිරුර. 1973 ජුලි 20 රාත්‍රියේ බෘස්ලි මිය ගියේ ඔහුගේ බිරිඳ ලින්ඩා සමග සිටියදී නොවේ. ඔහු මිය ගියේ ඔහු සමග ඇනියන් සම්බන්ධතාවක් තිබූ බවට කටකතා පැවති නීලි බිටි ටිම්පීගේ හොංකොංහි පැවති නිවසේදී. ඔහු ඒ ගොස් තිබුණේ නිෂ්පාදක රේමන් ටක් සහ බෙටි සමග ගේම් ඔෆ් ද චිත්‍රපටයේ පිටපත ගැන සාකච්ඡා කිරීමටයි. සවස 7:30ට පමණ බෘස්ලිට දරුණු හිසරදයක් ඇති වූ බව පැවසූ නිසා බෙටි ඔහුට වේදනානාශක පෙත්තක් ලබා දුන්නා. ඉන්පසු මද විවේක ගැනීමට ඔහු ඇගේ නිදන කාමරයට ගිය අතර රේමන්ච රාත්‍රී ආහාරය සඳහා පිටත්ව ගියා. රාත්‍රී 9ට පමණ බෙටි ඔහු අවදි කිරීමට උත්සාහ කළත් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. වහාම නැවත පැමිණි රේමන් ඔහු කැඳ වූ පෞද්ගලික වෛද්‍යවරුන් බෘස්ලිව පරීක්ෂා කළත් ප්‍රතිචාරයක් නොතිබූ නිසා පසුව ඔහු රෝවලට රැගෙන ගියත් ඒ යන විටත් ඔහු මිය ගොස්ව සිටියා. සිදුවීමේ තිබුණු සැක කටයුතු කරුණු අසම්මත සමතාවේ රහසක්ද බෘස්ලි මිය ගියේ බෙටිගේ නිවසේදී බව ලෝකයෙන් වසන් කිරීමට පළමුවෙන්ම රේමන් අසාමාන්‍ය ලෙසින් උත්සාහ කළා. කොටින්ම ඔහු පළමුවෙන් ප්‍රකාශ කර තිබුණේ බෘස්ලි තමන්ගේ නිවසේදී මිය ගිය බවයි. මෙය අතිශය තීරණාත්මක මුසාවක්. මේ බෘස්ලිගේ ගෞරවය ආරක්ෂා කරගන්න කියපු කතාවක් කියලා පිළිගන්න බැරි. මොකද ඒ වන විටත් මේ සම්බන්ධය ගැන බොහෝ දෙනා දැන සිටිය නිසා. මේ නිසා බොහෝ දෙනා විශ්වාස කළේ රේමන් හුදෙක් බෘස්ලිගේ මරණය සිදු අයුරු සැඟවීමට තච් කරන බවයි. බෘස්ලි සිහිසුම් බව දැනගත් වහම 999 ගිලන් රථයක් කැමදීමට ඔවුන් කටයුතු කළේ නෑ. ඒ වෙනුවට පෞද්ගලික වෛද්‍යවරුන් කැඳවමි පැයකට වඩා වැඩි කාලයක් ප්‍රමාද කළා. එමෙන්ම ළඟ තිබුණු රෝහල් කීපයක් මගහැරලා ටිකක් ඈතින් පිහිටි ක්වීන් එලිසබෙත් නම් රෝහලට බෘස්ලිව රැගෙන ගියේ බෘස්ලිගේ මරණය සිදු වූ ස්ථානය පිළිබඳ හංගන්නද. මොලේ ඉදිමීම ඖෂධයක්ද නැතිනම් සැලසුම් කළ වසදීමත්ද. බෘස්ලිගේ මොලේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 13%කින් ඉදිමිලා තිබුණා. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මොලේ බර ග්‍රෑම් 1400ක් පමණක් වුණත් මිය යන අවස්ථාව වන විට බෘස්ලිගේ මොලේ ග්‍රෑම් 1575ක් දක්වා ඉදිමී තිබුණා. නිල වාර්තාව පවසන්නේ ඔහු ගත් වේදනා නාශකය නිසා ඖෂධ අසාත්මිකතාවයක් ඇති වූ බවයි. නමුත් මරණ පරීක්ෂණයේදී ආමාශය තුළ තිබී හමු වූයේ ඉතා සුළු ඖෂධ ප්‍රමාණයකි. එමෙන්ම ඔහු මීට පෙරත් මේ ඖෂධය ගැටලුවකින් තොරව ලබාගෙන තිබුණා. මෑතකදී විද්‍යාඥයන් පෙන්වා දුන්නේ බෘස්ලි ඇත්ත වශයෙන්ම මිය ගොස් තිබුණේ ඔහුගේ වකුගඩුවලට අතිරික්ත ජලය බෑර කිරීමට නොහැකි වූ නිසා කියලයි. මේ ස්වභාවික සිදු වූ තත්ත්වයකට වඩා යම් විෂ වර්ගයක් කරහා ඔහුගේ ශරීරයේ ජල සමතුලිතතාවය බිඳ දැමීමට යමෙකු සූක්ෂම කටයුතු කළාද යන්න බොහෝ දෙනෙකු තුළ අදටත් තියෙන සැකයක්. චීන මාපියාව සහ ඩිම් මාක් හෙවත් මාරක ප්‍රහාරය. බෘස්ලිගේ ප්‍රසිද්ධිය සහ වර්ධනය චීන රහස් කලිවලට විශාල තර්ජනයක් වූ බව පැවසෙනවා. ඔවුන් ඔහුව විවිධ ගනුදෙනුවලට ඇදා ගැනීමට උත්සාහ ගත්තත් ඔහු ඔවුන්ම ගණනකට නොගැනීම හේතුවෙන් ඔවුන් බෘස්ලි සමග වෛරයකින් පසු බව ප්‍රකට කරුණක්. එමෙන්ම ඔහු චීන සටන් කලා රහස් බටහිරට විකුණවා යන මතයක් චීන සටන් කලා ශිල්පිය සහ මාපියා කල්ලි අතර මුල් බැස තිබීමත් මේ වෛරය දැඩි කිරීමට හේතුණු කරුණක්. සටන් කලා ලෝකයේ ප්‍රචලිත මතයක් වන්නේ ඔහුට ඩිම්මාක්කවක් මාරක ස්පර්ශය නම් පහරක් එල්ල වූ වගයි. මෙදී ශරීරයේ ශක්ති ප්‍රවාහය ගලා යන ස්ථානයකට එල්ල කරන සුළු පහරක් නිසා මාස කිහිපයකට පසු අභ්‍යන්තර ඉන්ද්‍රියන් අකර්මණය වීමෙන් පුද්ගලයා මිය යන බවට විශ්වාස කරනවා.
ඔහු මිය යන විට ශරීරයේ බර කිලෝගෑම් 10කින් පමණ අඩුවී තිබූ අතර ඔහු නිතරම ක්ලාන්තවීමේ පීඩාවින්දය. මරණයට මාස් දෙකකට පෙරද ඔහු රූගත කිරීම අතරතුර ක්ලාන්ත වී වැටනු අතර එවිට ඔහුගේ මොලේ ඉදිමී තිබූ බව වෛද්‍යවරු හඳුනාගත්තහ. මේ දිගු කාලිනික වසදීමක ලක්ෂණස්සේ වෛද්‍යවරු මත පළ කර තිබුණා. ලී පවුලේ ශාපය ගේම් ඔෆ් ඩෙත් චිත්‍රපටයෙන් කළ අද්භූත අනාවැකිය. බෘස්ලිගේ මරණය පිටුපස ඇති බියකරුම අද්භූත කරුණ වන්නේ ඔහුගේ පුත් බ්‍රෑන්ඩන් ලීගේ මරණයයි. 1993දී ද ක්‍රෝව් චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර ව්‍යාජ උණ්ඩයක් වෙනුවට සැබෑ උණ්ඩයක් අහඹු ලෙස තුවක්කුවේ තිබීම නිසා බ්‍රෑන්ඩඩ් මිය ගියා. පුදුමයට කරුණා බෲස්ලි මිය යන විට රූගත කරමින් සිටි ගේම් ඔෆ් ඩෙත් චිත්‍රපටයේ පිටපතට අනුව සතුරන් විසින් ව්‍යාජ උණ්ඩ වෙනුවට සැබෑ නළුවාට වෙඩි තබයි. තම පුතා මිය යන ආකාරය බෲස්ලි වසර 20කට පෙර චිත්‍රපටයකින් පෙන්වා තිබීම ලී පවුලේ ශාපයසේ පසු කලක ප්‍රසිද්ධ වුණා. අවසන් දර්ශනය වූ විකෘති සිරුර. බෲස්ලිගේ අවමංගල උත්සවයේදී ඔහුගේ සිරුර දුටු සමීපතමයන් පවසා සිටියේ මුහුණ හඳුනාගත නොහැකි තරම් විකෘති වී තිබූ බවයි. මරණය සිදුවූ නිවසේ සිටි බෙටි පසුව ප්‍රකාශ කළේ තමන්ට එම රාත්‍රියේ සිදුවූ දේ ගැන කතා නොකරන ලෙස බලවත් පුද්ගලයන්ගෙන් තර්ජනා බවයි. ඉතින් අවසාන වශයෙන් බොහෝ දෙනා අදටත් විශ්වාස කරන්නේ බෲස්ලිගේ මරණය හුදෙක් ඉසරදයකටගත් පෙත්තන් නිසා සිදුවත් නොවන බවයි. චීන මාපියාවේ තර්ජන බුද්ධ්‍යංශවල මැදිහත්වීම සහ ඔහුගේ පුතාගේ මරණය සමග ඇති අද්භූත සම්බන්ධතා දෙස බලන විට මෙය සටන් කලා ලෝකයේ රහස රැක ගැනීමට හෝ ව්‍යාපාරික ඉරිෂාවක් නිසා කළ අතිශය සැලසුම් සහගත ඝාතනයක් කියලා ඇතමුන් අදටත් සැකපල කරනවා.